සියලුම දත්ත මෙහෙවීමේ බලය මෙම සමාගමට හිමි වෙනවා. ලංකාවේ වයස් ප්‍රමාණය පිළිබඳව බයෝමෙට්‍රික් සියලු දත්ත ගරු කතානායකතුරු මේකේ ඇතුල් වෙනවා. ලෝකය අවියාවිද වලින් පාලනය කරපු යුගයේ ක්‍රමානුකූල අහෝසි වෙමින් තිබෙනවා. ලෝකය අද පාලනය කරමින් තිබෙන දත්ත වලින් ඔයගොල්ලෝ දකින්න නැති මැතිවරණවලදී එක්සත් ජනපදයේ මැතිවරණවලදී මේ දත්ත පාවිච්චි කිරීම පිළිබඳව විශාල චෝදනාවන් අධිකරණ විභාගයේ ලක් වෙමින් තිබුණා. ඒ වගේම Facebook ආයතන විශාල දඩයක් නියම කරා මේ දත්ත අලෙවි කිරීම පිළිබඳව. ඒ නිසා අද ලෝකයේ අවියාවිද ජාවාරම, ඖෂධ ජාවාරම, මද්‍රව්‍ය ජාවාරම ඉක්මවා යන ලද විශාල ජාවාරමක් මේ දත්ත හරහා සිද්ධ වෙනවා. වර්තමාන ලෝකයේ දත්ත හිමිකාරයා තමයි වැඩිම බලවත් කෙනා බවට පත්වීමේ යුගයක් බවට පරිවර්තන වෙමින් තිබෙනවා. අන්න එවැනි තත්වයක් ඇතුලේ අපේ සියලුම දත්ත විදේශීය සමාගමක් කරා හැසිරවීම මොනතරම් සාධාරණද කියලා අපි කල්පනා කළ යුතු තිබෙනවා. ඒ නිසා මේ දත්ත වෙනත් විදේශීය සමාගම් වෙත පත්වීමේ අනතුරු පිළිබඳවද මම හිතන්නේ මේදී අපි සැලකිලිට භාජනය කරන්න ඕන. මොකද ලෝකයේ අනාගත හිමිකාරීත්වය දරන්නේ දත්ත අයිති කෙනා කවුද කියන සාධකය මත. දත්ත කියන අද ලෝකයේ ප්‍රබලතම අවියක් හැටියට කටයුතු කරමින් තිබෙනවා. ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ මේ ව්‍යාපෘතිය මේ අපේ රටේ ජාතික ආරක්ෂාවත්, අපේ රටේ දත්ත පිළිබඳ අපිට තියෙන අයිතියත්, දත්ත වෙන කෙනෙක් උපයෝග කරගෙන අපිට විය හැකි අනතුරත් පිළිබඳ සියල්ල කල්පනා කළ යුතු තිබෙනවා. රුපියල් බිලියන 10.4 ඉන්දියානු ආදායය ගැන මම අහන්නේ මේ ඩිජිටල් ID එක ගැන. මොකද මේ දවස්වල රටේ ලොකුම කතාබහට ලක් වෙලා තියෙනවා. මොකද ඉන්දියාව අපිට කොවිඩ් කාලෙදිත් ණය දුන්නේ බෙහෙත් ගන්න. එතකොට හැබැයි මේකට දෙන්නේ ආධාරයක් මේකත් එක්කම මේ අපේ data ගන්නවා කියලා බයෝමෙට්‍රික්ස් ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. මේ ඇහි කණිනිකාව, බ්ලඩ් මේ ආදි වශයෙන් අපේ data safe ද කියලා. මේක සම්බන්ධයෙන් ඇතිලා තියෙන ලොකු සමාජයේ කතාබහට මොකක්ද ඔබතුමා දෙන පිළිතුර? අපේ data safe ද ඇත්තටම? දැන් ඔබ හිතුවොත් දැන් ඔබ ගාව තියෙන ෆෝන් එකට ඔබ කොච්චර data ඇතුල් කරලා තියෙනවද? ඔබගේ S2 කරලා ඔබට ෆෝන් එක ඔන් කරගන්න පුළුවන්. ඔබගේ ඇඟිල්ල ටච් කරලා ඔබට ෆෝන් එක ඔන් කරගන්න පුළුවන්. ඔබ ෆෝන් එක පරීක්ෂා කරලා කොච්චර data ඇතුල් කරනවද? ඒවා අපිට අදාළ නොවන පද්ධතියක ගබඩා වෙන්නේ. හරිද? මෙතනදී මේක හරි වැදගත්. මොකද්ද? අපි හිතනවා අපිට ඩිජිටල් කරණය සඳහා අපි ඉස්සරහට යනවා නම් අපි ඒකට පක්ෂපාතීද නැති කියලා අපි හිතනවා. අපි පරණ කොළ පුරවනම, පරණ ලියුම් බෙදනම, පරණ බිල් කඩනම සංස්කෘතිය අපි ඉන්නවද? අපි ඩිජිටල් කරණයකට යනවා. අපි ඩිජිටල් කරණයකට යනවා නම් දැන් ඔබ සාමාන්‍ය හැඳුනුම්පත අරයි යනකොට හැඳුනුම්පතේ ඔබේ ඡායාරූපයේ තියෙන ඔබ ඉන්නවා. ඔබේ අනන්‍යතාවය තහවුරු කරගන්න. හැබැයි ඩිජිටල් ලෝකයේදී මාව පේන්නෙත් නැහැ. මගේ අනන්‍යතාවය තහවුරු කරගන්න බැහැ. එහෙනම් මගේ අනන්‍යතාවය තහවුරු කරගන්න නම් ඩිජිටල් හැඳුනුම්පතක් අවශ්‍යයි. ඒතකොට තමයි ඒකෙන් තමයි මම වෙනස්ව මගේ අනන්‍යතාවය හඳුනාගන්නේ. ඒතකොට ඒ වෙනස්ව මගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ඒගොල්ලන්ගේ දත්ත එකතු කරලා ඒ දත්ත විසින් කේතයක් නිර්මාණය වෙනවා. කේතයක්. ඒ කේතය තමයි තියෙන්නේ. හරිද? නැවත ඒ කේතය අනිත් පැත්තට හරවන්න බෑ දත්ත නිර්මාණය කරගන්න. ඇටත් එක්කම කපාගෙන පොඩි පොඩි කෑලි වලට කපලා ඔව්වේ දාලා හොඳට ලුණු දාලා දවසක් විතර තියලා මේ අවුවේ වේල ගන්න තමයි